කලා වැලක් ගොතාගත්තු මහා ජල උල්පතක් වනයේ මැද තියෙනවා. ජනප්‍රවාදයේ එන කඩවර දෙවියන්ගේ උප්පත්තිය පළමු කතාංගය. ධාතුසේන රජ සමයේ ගොවිතැන් බතින් ජීවත් වූ එක්තරා පුද්ගලයෙක් තම බිරිඳගේ නිමක් නැටි හිරිහැර දරාගත නොහැකිව ඇය සමග අමනාප වුණා. මිනිස් වාසයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වූ ඔහු වනසතුන් මැද ජීවත් වීමට මහා ඝන වනාන්තරයට පලා ගියා. කාලයත් සමග ඔහු වනයේ සතුන් සමග කෙතරම් මිත්‍ර වුණාද කිවහොත් ඔහුට සතුන් සමග අදහස් හුවමාරු කරගැනීමේ අద్භූත හැකියාවක් පවා ලැබුණා. මේ අපූරු මිත්‍රත්වය නිසා ධාතුසේන රජතුමාගේ රාජකීය දඩයක්කරුවන්ට පවා ඒ අවට ප්‍රදේශයේ කිසිදු සතෙකු දඩයම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. දඩයක්කරුවන් එන විට මේ වනගත පුද්ගලයා සතුන් සමග එක් වී අතිශය භයානක ලෙස ඔවුන්ම එළවා දැමුවා. දිගින් දිගටම දඩයම් කරගත නොහැකි වූ රාජකීය සෙබළුන් මේ අద్භූත පුද්ගලයා ගැන ධාතුසේන රජුට දැනුම් දුන්නා. රාජුගේ අනින් ක්‍රියාත්මක වූ සෙබළුන් විශාල පිරිසක් වනාන්තරයේ වටකර මේ වනගත මිනිසාව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත්තා. ඔහුව රාජසභාවට ගෙන ගියද බොහෝ කාලයක් වනගතව සිටි නිසා සාමාන්‍ය මිනිසුන් සමග කතාබහ කිරීමේ හැකියාව ඔහුට සම්පූර්ණයෙන්ම අහිමි වී තිබුණා. ඇයි සතුන් රකින්නේ? රජුගේ සැලකිල්ලත් සමග බඩකට පුරා ආහාරගත් ඔහුට පෙර පරිදිම කතාබහ කිරීමේ හැකියාව ලැබුණා. වනයේ තොරතුරු විමසූ ධාතුසේන රජුට තමන් ඉදිකිරීමට අදහස් කරගෙන සිටින මහා වැව සඳහා සුදුසුම ස්ථානය ගැන මේ පුද්ගලයාගෙන් අපූරු හෝඩුවාවක් ලැබුණා. මහරජතුමනි, කලා වැලක් ගොතාගත්තු මහා ජල උල්පතක් වනයේ මැද තියෙනවා. ඒ තොරතුරු මත පදනම්ම ධාතුසේන රජු කලා වැව ඉදිකිරීම ආරම්භ කළා. මේ පුද්ගලයා පිළිබඳ බොහෝ සෙයින් පැහැදුණු රජු කලා වැව ඉදිකර එය රැකබලා ගැනීම ඔහුටම පවරා ඇමති පදවියක්ද පිරිනැමුවා. තම වගකීම මැනවින් ඉටු කළ කඩවර ඇමතිතුමා කලා වැව දිවිහිමියෙන් ආරක්ෂා කළා. කඩවර යනු දෙවියෙක්ද යක්ෂයෙක්ද මීළඟ කතා පුවතින් බලාපොරොත්තු වන්න.